රැකන්ගේ ආගමනයත් එක්ක මගේ සරල සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිටට හැරුණා. ඒ සිද්ධිවල අවසානයේ මට පන්සලට යන්න සිද්ධ වුණා. මේ දේවල් මං කවදාවත් කරන්න හිතපු දේවල් නෙමෙයි. ඒත් මේ හදිස්සියේ සිදුවෙච්ච සිද්ධියත් එක්ක මං දැනගෙන ඉඳියා මේක සංකීර්ණ සාමාන්‍ය නොවන ජීවිතයක් වෙයි කියලා. ඒත් මෙච්චර දේවල් නරක අතර හැරෙයි කියලා මට නිකමටවත් හිතුනේ නෑ. ඒ වගේ මං දැනන් ඉඳියා මේ දේවල් වල අවසානය මේක නෙවෙයි කියලා. මේක හුදෙක් ආරම්භයක් විතරයි. මේ දේවල් මුලින්ම ආයෙමත් පටන් ගත්තා මම ප්‍රංශයේ ඉඳන් ලංකාවට ආවට පස්සේ. ප්‍රොෆෙසර් දැන් කිය ඔයා එනවා කියලා මං කියවන ප්‍රොෆෙසර් අපි ආයෙත් දාස හම් වෙනවා කියලා. වාගේ පොඩි කාලේට ගොඩක් දේවල් වුණා හැන්නේ. ඒක නෙමෙයි. ඔයා මේ පැත්ත හදිසි. ඒක ලොකු කතාවක් ප්‍රොෆෙසර්. අපි ඒක හිමිට කතා කරමු. 2058 ප්‍රොෆෙසර් එයා මට ලොකු කතාවක් කිව්වා. ඒක පොඩ්ඩක් වැදගත් කතාවක්. ප්‍රොෆෙසර් අපි මේ ක්‍රැක් හෙන්රි ඔයා කොහොමද මෙතන ඉන්නේ? ඔයා මැරුණානේ. හෙන්රි? ඇයි? හෙන්රිට මොකද? හෙන්රිට අවසනාව දිදිට අපි දාලා යන්න සිද්ධ වුණා රෝගී. මේ හැමදේම මං ඔයාලට පැහැදිලි කරන්න. 2058 ප්‍රොෆෙසර් ගැන කතාවක් කිව්වා නේද? මොකද උනේ? මම ප්‍රංශයේදී දවසක් වේක් අවුට් කර ඉද්දි 2058 ප්‍රොෆෙසර් ඇවිල්ලා හදිස්සියෙන් මට මෙහෙම කිව්වා. 2058 ප්‍රොෆෙසර් කාලේ හරය යන්න තෝරගත්තේ පෝටල් ක්‍රමය. ඒ රැකන් එයා තෝරගත්තේ ඊට වඩා ප්‍රාථමික එක. ඒ මොකක්ද ඒ? කාලය හරහා ගමන් කරන්න රැකන් තෝරගත්තේ කාලය හා අවකාශය සිදුරු කරන්න ක්‍රමය. ඒත් එයාට ඒක කරන්න පුළුවන් එක පැත්තකින් විතර. මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ ලොකී රැකන්ට පුළුවන් දොරක් මේ පැත්තෙන් අරින්න විතරයි. එයාට එළියට යන්න බෑ ඒකේ. එතකොට ක්‍රැකන් ඇතුළට එන දොර ඇරියා නම් එළියට එන දොර ඇරිය කවුද? අන්න ඒකම තමයි රෝගේ මෙතන ඉන්න පස්සේ. ඒත් කොහොමද එහෙම දෙයක් වෙන්න පුළුවන්? ඒකම තමයි ප්‍රොෆෙසර් මටත් තියෙන ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ ඔය විදිහටම 2058 ප්‍රොෆෙසර්ටත් තිබුණා. ඒ කියන්නේ ක්‍රැකන්ට අපේ ටයිම්ලයින් එකේ කෙනෙක්ම උදව් කරලා තියෙනවා මේ දෙන්න. අන්න හරිය රොකි. එයා කවුරු වෙන්න පුළුවන්? ඒ දෙන්නේ මේක පිටිපස්සේ ඉන්නේ ડોක්ටර් ඩී වෙන්න පුළුවන්. ડોක්ටර්? කවුරු ડોක්ටර් ඩී? මේ වගේ වැඩක් කරන්න කෙනෙක් ඉන්නවනම් මට එයා වැරෙන්න කවුරුත් නොකලේ. මේ වෙලාවේ අපි ඩ්‍රැගන් ගේ පහන්දට විතරක් අවධානය දෙමු. අපි පොඩි විවේකයක් අරගෙන මේ ගැන තව ටිකක් කතා කරමු. මටන් තේරෙන්නේ නැහැ ප්‍රොෆෙසර් මේක කොතනින් පටන් ගන්නද කියලා. ඩ්‍රැගන්ගේ ෆොටෝ එකක් වන්න නැති අපි කොහොමද එයා ගැන හොයන්න පටන් ගන්නේ? අපි ඩ්‍රැගන් ගැන හොයන එක අනිවාර්යයෙන් එන්නේ. මොකද අපිට කියන්න බෑ කොයි වෙලේ මිනිහාගේ පාතක වෙනස් වෙයිද කියලා. මිනිහ කොච්චර දුෂ්ටයෙක් වුණත් මාත් එක්ක ඉඳේ කාලේ මට ඒ කිසි දෙයක් තේරුන්නේ නැහැ. රූම්මේට්? ඔයාගා තමයි රෝගී අපිට ඕනි පොයින්ට් එක දෙන්න. ඒ කිව්වේ ප්‍රොෆෙසර්? ඒක හරියෝකි. ඩ්‍රැගන් අපි එක්ක ඉදී දවස් 2යි 3යි. එයා ඔයා එක්ක ඉදියා මාස 3ක්. ඔයා එයා කියපු පුද්ගලික කරුණු මොනවා හරි පොඩි විස්තරයක්වත් දන්නේ නැද්ද? ඩ්‍රැගන් වලට මොනවා හරි කියලා දෙන්න ඕන රෝගී. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මට මතක එයා කැමති බ්ලැක් කොෆි වලට. ඒ වගේද ඔය අහන්නේ? නෑ එයා ඉන්න තැනක් ගැන හරි මොනවා හරි ඒ වගේ දෙයක්. සෝරි ප්‍රොෆෙසර්. මට මතක් වෙන්නේ. එයා එහෙම දේවල් මට කිව්වෙම නැති තරම්. එහෙමද? එයා ඒ තරමටම සූක්ෂමව වැඩ කළා නේද? ඔයාට මොනවා හරි මතක් වුණොත් මට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ප්‍රොෆෙසර් 100%ම මේක ෂුවර් නැහැ. වෙන යුනිවර්ස් වල ක්‍රැකන්ලා ඉදියට අපේ යුනිවර්ස් එකේ ක්‍රැකන් කෙනෙක් ඉදීම කියලා අපිට හරියටම කියන්න බෑනේ. අපි කොහෙන්ද මෙයාව හොයන්න පටන් ගන්න? මෙහෙම නේන්දි. යුනිවර්ස් අතර එක එක වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වුණාට මං හිතන්නේ මේ වගේ ලෝකෙටම බලපාන දෙයක් කරපු කෙනෙක් අඩු වෙන්න පුළුවන් කියලා. ඔයා බැරි වෙලාවත් හිතන්න ක්‍රැකන් වගේ කෙනෙක් අනිවාර්යයෙන් මේ හිටියොත් ඒක ගොඩක් දරුණු දෙයක් වෙනවා. ඔව්. මේ පොතෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකම් බලන් ඉන්න හොඳයි. අපිට ලෝකෙ බේර ගන්න තියෙන chance එකක් එහෙම ලේසියෙන් අතාරින්න බෑලුනේ. අපි දැනටමත් මේකට පැටලලා ඉවරයි. ප්‍රොෆෙසර් මට මතකයි හැම ඉරිදා දවසකම එයා කොහේ හරි ගියා. ඔයා කෝපි කතාවක් කිව්ව නේද? එයා කැෆේ එකට ගියා වෙන්න බෑද? කෝනස් ලිස්. ඒක අපේ ඇපාර්ට්මන්ට් එක ගාව තිබ්බ ප්‍රසිද්ධ කැෆේ එක. අන්න හරි. එහෙනම් දැන් අපිට පටන් ගන්න දෙයක් තියෙනවා. හෙන්රි මේ මැෂින් එකෙන් පුළුවන් මීටර් 10ක් ඇතුළත ඕනෙම දත්තයක් වාට ඇදලා ගන්න. හරි ප්‍රොෆෙසර් මං කරන්න. මං හිටියේ ඇපාර්ට්මන්ට් එක ළඟ කැෆේ එකේ ලොකේෂන් එක මං ඔයාලට දාන්නම්. හෙන්රි ඔය වැඩේ ගැන බලා ගන්න. මමයි රොකී එතකන් රැකන්න හොයන්න. ප්‍රොෆෙසර් ක්‍රැකන් ගැන මොනවා හරි හොඩුවක් හොයාගත්තද? අපි දැන් හොඳට බලාගෙන රොකී. ප්‍රොෆෙසර්
Wah jadi dari channel ada emang nggak ada කරන්න කි හෙන්ඩි ඔයා දැන් කැමරා ගොඩක් තියෙන තැනකට පුළුවන් නේද යන්න? හරි ප්‍රොෆෙසර් මං දැන් ඇවිල්ලා ඉන්නේ මම ඒක කරන්න හෙන්ඩි අපිට මෙතන සිග්නල් එක අහුවෙනවා. ඔයාට ටිකක් වෙලා උතන ඉන්න වෙයි. ඕකේ ප්‍රොෆෙසර් අපිට මේකට ගොඩක් වෙලාවක් ඒ රෝගී. අපිට කැමරා රාමු වෙනම් බලන්න වෙනවා. ඔයයිකොට සිවරයි දැන්ව එන්න හිඩි හරි මං එන්නේ ප්‍රොෆෙසර් තාම මොකුත් හොඩුවාවක් නැද්ද? ඕකී මම මේ බැලුවේ ගිය සතිය ඇතුළත තිබිච්ච මේ CCTV footage ටික. මේක නම් හරිම පුදුම වැඩක් රෝගී. සතියක් තිස්සේම කැමරාවට මිනිහව අහුවෙලාම නැහැ. කොහොම පොඩ්ඩක් ඉන්න. මෙතන මොනවම හරි තියෙනවා. ප්‍රොෆෙසර් තව පොඩ්ඩක් ආපස්සට රිවයින්ඩ් කරන්න. ප්‍රොෆෙසර් ටිකක් පැහැදිලි මදින්නේ. අද පොඩ්ඩක් පැහැදිලි කරන්න. ප්‍රොෆෙසර් ඉන්නේ ක්‍රැකර් නේද? රෝගී අපිට මිනිහව අහුවෙනවා. ඉතින් දරුණු ගානේ පැහැර ගැනීමක් කියලා දිනවා රෝගී. අපිට දැන් පන්නන්න වෙන්නේ කැකන් පිටපස්සේ නෙවෙයි. මෙන්න මේ මිනිහ පස්සේ. අපි මේ හැම දෙයකටම මුලින් ඉඳලා බැටලා හිටියෙන්නේ. අපිට මේකට තව කෙනෙක්ව ගාවගෙන එයාගේ ජීවිතේ තනතුරේ දාන්න බෑ. ඒක ඇත්ත ප්‍රොෆෙසර්. අපිට මෙතනදී අකමැත්තෙන් වුණා රොකීව මේකෙන් අයින් කරන්න වෙනවා ඉන්නේ. එයාගේ ජීවිතේ අවදානමක දාන්න අපිට බෑ. ඒක හරි ප්‍රොෆෙසර්. අපි පටන් ගත්ත වැඩේ අපි මේ ඉවරයක් කරමු. එහෙනම් good luck හින්දි. එහෙනම් ප්‍රොෆෙසර් රොකීට කියන්න මං ගියා කියලා. මේ ඉන්නේ මිනිහා තමයි මම හොය ඉදි. ඒ ෆොටෝ නැතිය කොහෙද යන්නේ උඹ ඒ අරවල ගනි City can't stop me. No love, no peace, only war in these streets. Got the blacked out ride with the loaded heat. Every move calculated, never face defeat. If they want my crown, better come take a seat. Black suit, mafia, shadows all around me. One man army, fear when they found me. I don't bend, I don't break, I don't flee. I'm the last thing they see when they look at me. Heartbeat slow, eyes on fire. මම යාළගේ තැනට ගෙනල්ලා. මෙතනින් බේරෙන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. හෙන්ඩි වලට දැන් ලොකු වැඩක් තියෙනවා. ඔයාලට පැටලෙන්න වෙනවා. අන්න අර CCTV footage එකේ ඉන්න මිනිස්සුත් එක්ක. ඊට පස්සේ එයාලා ඔයාව හොඳින් හරි නරකින් හරි එයාලගේ තැනට එක්කන්නේ. අන්න එතනදී ඔයා මෙන්න මේ GPS එක පාවිච්චි කරලා අපිට සිග්නල් එකක් දෙන්න. මේ තැන තමයි අනිවාර්යයෙන්ම කරගන්නේ. මෙතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා හෙන්ඩි. ඔයාට එතනින් පැන ගන්න වේවි කියලා මට විශ්වාසයක් නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ප්‍රොෆෙසර්. ඔයා මෙච්චර කල් දන්නේ නැහැ. ඒ වගේ නෙමෙයි මම. මං ගාසින් ඒකට පැන්නේ. ඒ බා අර පල්ලේ බස් වලට ගියේ කෑල්ල හවුද බා ඒකත් අපි උත්සවවල බා. ඈ බං අර සතිය විතර කලින් ගෙනාපු ගන්න මොකද මං කරන්නේ? අපිට තාම ලොක්කම උතුට කරන්න කිව්වේ නෑ බා ඒ කොහෙද ජූඩියා? බඩ වැඩක් බාගේ. දැන් බලන්න කියලා කරුවා. ජූඩියා. ඔව්.
මං උඹලට වැඩක් බෝර දීලා යන්නේ උඹලා ගැන තියෙන විශ්වාසෙට. උඹලා මේ විදිහට වැඩ කරන්න ගියොත් මේ වැඩේ චුට්ටක් කර මිස්තුනොත් අපි හැමෝටම ගස් යන්න යනවා කියන එක උඹ හොඳට මතක තියාගන්න. හරියන් දැන් කියලා බලන්න අරුට මොකද වෙලා තින්නේ කියලා. හරි අයියා මම බලන්න. ඌ කොහෙද ගියේ? ඇයි ඇතුලේ මොකද්ද මන්ද සද්දයක් ආවා. යම මාන් දැන් එහෙනම් මගේ වැඩේ GPS එක ඔන් කරලා මෙතනින් ඉක්කන්ට පැනගත්තා නම් හරි. GPS එක ගැල්ලා. මම හිතන්නේ මට මෙතනින් ගේමක් ගහගෙන පැන ගන්න ඕනේ. මට වෙන්නේ අනික් කට්ටියත් ඉක්කන්ට ඒ වගේ. කරන දේ ඉක්මනටම කරා නම් හරි. ඇවා උඹලට බම් මේ පොඩි පංගරනට්ටව විම දාන්නද බම් මේ 10ක් 15ක් ඕනේ. ලොකු අයියේ ඌනන් දැන් අපිට හොඳටම වදයක් වීගෙන එන්නේ ඈ. යක්කෝ හෝ උඹ දන්නවද උඹ කාගෙන එක් කියලා කාටද දිත්තු කියන්න? ඌඩියා මූණ නැගිටලා යනින්. අයියා අපිට මුකින් වැඩක් නැහැ. දැන් ඉතින් බාධාන දාමක් කියම දිනවනම් සී කරගනි. මොකද මේ මංගාව උඹට තව අවස්ථාවක් ඉතුරු වෙලා නැහැ. ඉවිච්ච අන්තිම අවස්ථාව තමයි ඉවර කරගන්න. දැන් ඉතින් යන තැනක සතුටින් යන්න ලෑස්තියි. දැන් එහෙනම් කරගන්න හොයාගත්තා නම් හරි. එහෙනම් මගදී මම කරා.